ලොකු මහත්තයා පත්තරේ බල බල මැරිලාද කොහෙද බං? අර බලපන්. අයියෝ කඩවලි ලොකු මහත්තයා තිත්ත පොච්චි. ලොකු මහත්තයා මැරිලා. ඔබ දන්නේ? අප් ලොකු මහත්තයා. බණ්ඩ මොකක්ද අර මැරිච්ච කතාව කිව්වේ කවුද මැරිලා තින්නේ? අර බලන්නකෝ ලොකු මහත්තයා අර පාලමුඩු කොකෙක් ඉන්නවා. ඌ මැරිලා වගේ කියලා මේ කිව්වේ. හරි හරි බණ්ඩා. ඔය තැන තැන ඉන්න කොක්කුන්ගේ මැරෙන්න ගිහිල්ලා වැඩක් බලා ගන්නවා. මේ පොඩියෙන් ගිහිල්ලා අර මකුළු දැල් ටික කඩන්න බණ්ඩට උදව් කරනවා. ශාරි මාතිය ශාරි. අර අතන ඔය ටික බලලා ඔක්කොම කරන්න ඈ. ශාරි මාතිය. අඩි පාන්ට. ඒක පුක දප්පා ලොකු මාත්‍යා මද්දුරු දැල් කඩන්න කියනවා. මදුරු දැල් නෙවෙයි පොඩියෙන් මකුළු දැල්. දැන් අපි මේ ඔක්කොම මකුළු දැල් ටික කඩන්න ඕනේ. හරිද? උඹ ඉස්සෙල්ලා පටන් ගනි. උඹ මේ ටික කඩාන යනකොට මමත් එන්න සපෝට් එකට. මට දැන් විතක් ගන්න ඕනේ. ගනි විතක්. බේ ලොකු මාතිය කියලා තියෙන්නේ පාණ්ඩට විට දෙන්න එපා කියලා. මොකද ලොකු මහත්තයා එහෙම කරන්නේ? මුකුද පාණ්ඩ විට කාලා අතන එතන සේනතර කෙල ගන්නවා කියලා. මේ මෙන්න මේ දියම් බා විතක්. යේ ශරම අප්පා ශරම. දෙන්න බෑ කියන්නේ බා. මොන කිව්ව කරා. ශරම කරන්න කවුලනේ. ඇක්ෂන්. උඹ මට විතර දෙන්න බෑ කොනේ. පොඩි දෙන්නේ නැහැ. Panda, ada panda. Aku miurai panda. Aku miurai. කරන්න ගියත් කොහමද බං උඹ? මේ හැරුල් මම මේ ලොඩු කොම් දෙරිනෝ. කොට විතර මම පෙමෙන්න. Ukuda pagara pulat kela pura ya.